චිකන් ඩෙවල් එක හදන වෙලාවේ මගදී ගත්ත වීඩියෝ එකක්. නමුත් මම ඔයාලට කියන්නම් මම මේක කොහොමද හදාගත්තේ කියලා. චිකන් ටික මම ලුණු ගම්බිරිස් මිරිස් කුඩු 3-5 කහ කුඩු ලුණු ඔක්කොම දාලා හොඳට එයාර් ෆ්‍රයි එකේ බැදගත්තා. ඔයාලට මැරිනේට් කරලා සාමාන්‍යයෙන් තෙලේ වුණත් බැද ගන්න පුළුවන්. ඊගාවට මම ලුණු මේ වගේ ලොකු කෑලි වලට කපා ගත්තා. මම තව ඉඟුරු සුදු ලුණු කොටලා තියෙනවා. තව ලුණු කොළ ටිකක් මම මේ වගේ කපා ගත්තා. ලුණු කොළ වෙනුවට ඔයාලට පුළුවන් ලීක්ස් ගන්න ඔයාලා ගාව තියෙනවා නම්. ඉතින් ලුණු කොළ ටිකත් මේ වගේ කපා ගත්තා. අර මම කිව්ව විදිහට චිකන් ටික හොඳට බැදලා තියාගන්න මේ ඩෙවල් එක හදාගන්න. මොකද චිකන් ටික බදින්න සීසන් කරන වෙලාවේ මට අයිඩියා එකක් තිබ්බේ නෑ වීඩියෝ එකක් ගන්න. පස්සේ මම තක්කාලිත් මේ වගේ කෑල්ලක් ගන්නවා. මොකද ලොකු තක්කාලි ගෙඩියක් නිසා ගොඩක් ගන්නෙ නෑ. අර ලුණු කපපු විදිහටම තක්කාලි ටිකත් කපා ගන්නවා. ඊගාවට මම මේකට ගන්නවා අමු මිරිස්. ඔයාලට මාළු මිරිස්, නයි මිරිස් ඔය ඕන එකක් ගන්න පුළුවන්. තියෙන එක. මම මේ විදියට අමු මිරිස් ටිකත් දෙකට පලා ගන්නවා. ඉතින් ඒ ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ මම සෝස් එක හදා ගන්නවා. මගේ මේ චිකන් ඩෙවල් එකට මම දානවා. මම මේකට සෝයා සෝස් එකතු කර ගන්නවා ටිකක් වැඩිපුර. ඒ වගේම තක්කාලි සෝසුත් මම මේකට එකතු කර ගන්නවා. මේ දෙකම එකතු කරගෙන මම මේකට සීනි ටිකකුත් මේ විදියට එකතු කරගෙන හොඳට මේ වගේ චුට්ටක් කලවම් කර ගන්නවා. එහෙම ගොඩාක් කලවම් කරන්න ඕනේ නැහැ. චුට්ටක් කලවම් කරගෙන මම මේක පැත්තකින් තියා ගන්නවා. ඊගාවට මම ඩෙවල් එක හදන භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගෙන මම මේකට එකතු කර ගන්නවා කෑලි මිරිස්. ඔයාලා සැර කන ප්‍රමාණය අනුව අඩු වැඩි කර ගන්න පුළුවන්. කෑලි මිරිස් ටිකක් එකතු කරගෙන ඊගාවට මම මිරිස් කුඩු චුට්ටකුත් මේකට එකතු කර ගන්නවා. මිරිස් කුඩු නම් මම පුරුද්දටම එකතු කර ගන්නවා. මම සාමාන්‍යයෙන් මොන හරි තෙම්පරාදු තෙල් දාන දේවල් වලට මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඊගාවට ගම්මිරිස් කුඩු ටිකකුත් මම මේ විදිහට එකතු කරගෙන මේ ටික චුට්ටක් වෙලා මේ තෙලේ මේ වගේ බැදෙන්න දෙනවා. මේ ටික කර කරගන්න එපා. අර තෙල් ටික රත් වෙන්න කලින්ම මම මේ ටික එකතු කර ගන්නවා. එතකොට තෙල් ටික රත් වෙගෙන එනකොට මේ ටිකත් ගානට බැදීගෙන යනවා. ඉතින් මේ වගේ හොඳට පොඩ්ඩක් කලවම් කරගන්න මේක. මේ වගේ තෙල් වල බුබුලු දාගෙන එනකොට ඔයාලට පුළුවන් මේකට එකතු කරගන්න අපි අර හදලා තියාගත්ත සෝස් එක. මේ ඩෙවල් එක හරිම රහයි. මේ විදිහට සෝස් එක එකතු කරගෙන මේක හොඳට මෙහෙම කලවම් කරගන්න. ඔය කලවම් කරන අතරේ මම මේකට කරපිංච ටිකක් එකතු කරගන්නවා. රම්පේ තියෙනවා නම් රම්පෙත් චූටියට කපලා ඔයාලට එකතු කරගන්න පුළුවන්. කරපිංච ටික එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගෙන මම අර කොටලා තියාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඔයාලා ගාව පේස්ට් එක තියෙනවා නම් පේස්ට් එකකින් තේ හැන්දක් වගේ ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ ගානට තමයි කොටා ගත්තේ. මේ ටික මම මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට විනාඩියක් විතර යනකම් අර ෆ්ලේවර්ස් ටික එකතු වෙනකම් මේ විදියට ලිපේ තියලා කලවම් කරගන්නවා. මතක ඇතුව ගින්දර අඩුවෙන් තියාගෙන මේ වගේ පොඩ්ඩක් කලවම් කර කර ඉන්න. ඊගාවට මම අර එයාර් ෆ්‍රයි එකේ බැදගත්ත චිකන් ටික එකතු කරගන්නවා. එයාර් ෆ්‍රයි එකේ චිකන් බදින එක මහ ලොකු දෙයක් නෑ ළමයි. ඔයාලා හොඳට චිකන් ටික සීසන් කරගෙන ඔයාලට 180ට හරි 200ට හරි විනාඩි 20ක් බැද ගන්න තමයි තියෙන්නේ. ඒක එයාර් ෆ්‍රයි එකකින් එයාර් ෆ්‍රයි එකට වෙනස් වෙනවා. ඊගාවට මේ ටික චුට්ටක් හොඳට කලවම් කරගන්න ඕනේ. අර අපේ සෝස් එකට මේ ටික එකතු වෙන්න මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මට අර කලින්ම ලුණු කුඩු එකතු කරගන්න අමතක වුණා. ඔයාලට අර සෝස් එක එකතු කරන වෙලාවට ලුණු එකතු කරගන්න පුළුවන්. මෙහෙම එකතු කරත් අවුලක් නැහැ. මොකද අපේ චිකන් වලට හොඳට අපි ලුණු කුඩු එහෙම දාලානේ සීසන් කරලා තියෙන්නේ. ඒක නිසා ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ තමයි මම අර කපලා තියාගත්ත තක්කාලි ලුණු ඒ දේවල් ටික ඔක්කොම එකතු කරන්නේ. කියන්නේ ඒව මම ටිකක් අමුවෙන් තමයි ගන්නෙ. ඒව ගොඩාක් වෙලා මම ලිපේ තියාගන්නේ නැහැ. මේ ටික චුට්ටක් කලවම් කරගෙන දැන් අපි එකතු කරගමු. අපි මේ එකතු කරගන්න කපලා තියාගත්ත දේවල් ටික ලුණු කොළ එකතු කරාමත් හරිම රහයි ළමයි. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් ලුණු කොළ එකතු කරගන්න. මම සමහර වෙලාවට චිකන් ඩෙවල් එක හදනකොට ඒකට කැරටුත් එකතු කරනවා. එතකොටත් මාර ෆ්ලේවර් එකක් එකතු වෙනවා. ඊගාවට තියෙන ඉතින් මේක හොඳට මේ වගේ කලවම් කරගන්න තමයි. මම චිකන් ඩෙවල් එක හදන්න තිබ්බ පෑන් එකේ මම කෝනිසෝ බැඳුමක් හදපු නිසා මම මේ වළඳ ගත්තේ. ටිකක් ලොකු වළඳක් ගන්න. ඔයාලට ඊට පහසුවට මේක හොඳට කලවම් කරගන්න. ඉතින් ওই විදිහට තමයි මේ චිකන් ඩෙවල් එක මම ලෑස්ති කරගත්තේ. රෙසිපි එක try කරලා බලන්න. try කරලා බැලුවොත් රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඉතින් මම එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.